How are you guys doing? Hope everyone's doing good. අද වෙනසකටත් එක්ක මං හිතුවා පොඩ්ඩක් outdoor video එකක් ගේන්න. මොකද මං කරපු ගොඩක් content මං කරන හැම content එකක්ම gym එක ඇතුලේ හරි indoor තියෙන. හැබැයි මට කට්ටියට පෙන්වන්න ඕන fitness කියන්නේ indoor එකක් විතරක් නෙමෙයි. ඒක outdoor වුණත් අපිට කරන්න පුළුවන් දෙයක් කියලා. So අද මට තිබ්බ වැඩත් එක්ක පොඩ්ඩක් time එක අමාරු වුණා පොඩ්ඩක් manage කරගන්න. So අද මේ දැන් winter නිසා සාමාන්‍යයෙන් 5 වෙද්දි කලුර වැටෙනවා. ඒක නිසා අද පොඩ්ඩක් කලින් ආවා ඉක්මනට ආවා වැඩි ඉවර කළා outdoor video එකක් කරන්න. So අද හිතුවා චුට්ටක් කාඩියෝ වෙනසකටත් එක්ක වීඩියෝ එකකුත් මට හදන්න පුළුවන් හින්දා outdoor වීඩියෝ එකක් හදන්න. So මාරම ලස්සන ඒරියා එකක තමයි මේක තියෙන්නේ. ලේක් එකක් තියෙනවා, ඩ්‍රයිව් එක තියෙනවා, මාරම ලස්සනයි. So මේ වීඩියෝ එකේ මම පොඩ්ඩක් කට්ටියට අයිඩියා එකක් දෙන්න හිතුවේ සිංහලෙන් කතා කරලා ෆිට්නස් පොඩි වෙලාවක් ෆිට්නස් ගැන පොඩි අයිඩියා එකක් දීලා ෆිට්නස් ටිප්ස් ටිකක් දීලා මෙන්ටැලිටි එක ගැන චුට්ටක් කතා කරලා මම දන්න පුංචි දේ හරි පොඩි දේ හරි ෂෙයා කරන්න. So let's see how will go. අපි ඇවිදින ගමන් we'll have a small chat. I කරන ෆිට්නස් වීඩියෝස් ඉස්සරහට මම ජිම් එකට ගිහිල්ලා මගේ යාළුවොත් එක්ක වෙනම vlogs කරනවා. මෙහි run clubs වල තියෙන running meetings වලට ගිහිල්ලා ඒ events වලට compete කරන ෆිට්නස් වීඩියෝස් ඒ වගේම ඉස්සරහට තව ෆිට්නස් කියන එක ඉස්සරහට මගේ contents වලින් මම ගොඩක් අයට ඉස්සරහට ගේන්න තමයි plan කරන්නේ. ඒකට තමයි මම ගොඩක් invest කරෙත්. ඉතින් ඒක මගේ hobby එකක් and I enjoy doing that thing. So that's why even after work මම පොඩි වෙලාවක් හරි හොයාගෙන fitness කියන එකට මේ invest කරන්නේ. මොකද පුළුවන් තරම් ශ්‍රී ලංකන් community එකට මේක දෙන්න outdoor කරනවා කියන ඉතින් ඒක මම ගොඩක් අයට කිව්වේ පුළුවන් තරම් ඔයාට jogging path එකක් හරි walking path එකක් හරි ඔයාගේ ගෙදල් පැත්තේ තියෙනවා නම් ඇත්තටම ඇවිදින්න. ඉතින් අපි දුවනවට වඩා ඇවිදින තරමට තමයි අපේ stubborn belly fat එක අඩු වෙන්නේ. මොකද අපි හැමෝටම fat එක තියෙනවා, belly fat එක තමයි අපිට අඩු කරගන්නම අමාරුයි. ඉතින් ඒක ගොඩක් advice කරන්නේ මම ගොඩක් බලන videos වලින් උයි ගොඩක් හොඳම විදිහ තමයි අපිට ඇවිදින්න පුළුවන්. ඉතින් දවසට අපිට හැමෝටම පැයක් වෙන් කරන්න පුළුවන් නම් අපේ fitness එක ගැන අපේ health එක ගැනයි ඒක මාර ඉදිරියට වටිනවා අපිට. Within like 1 hour you could feel really good in your life for a moment. So what I would advise everyone, just try to get 1 hour out of your life for your fitness. මොකද අපි හැමෝම job කරනවා, පැය 10ක් 12ක් වැඩ කරනවා ඉන්නවා, ඊට වඩා මහන්සි වෙන කට්ටිය ඉන්නවා. ඉතින් ඒ හැමෝටම මම කියන්නේ ඔයාට ඔයාගේ fitness journey එක focus කරන්න පුළුවන් නම් ඔයාගේ life එකේ mentally සහ physically ඔයා මාර විදියට happily ඔයාට ඉන්න පුළුවන්. ඉතින් මම මේ videos කරන්න මූලිකම දේ ඇත්තටම කිසිම දෙයක් නෙමෙයි. මගේ life එක මට share කරන්න ඕනේ තව කෙනෙක්ව motivate කරන්න. මොකද අපි හැමෝම ලංකාවෙද්දී introvert ලානේ. අපේ parents ලත් එක්ක ඉද්දී අපි කවදාවත් කැමරා එකක් ඉස්සරහට යන්නේ නැහැ. අපි speech එකකට යන්නේ නැහැ. කතා කරන්න මාර බයයි. ඉතින් දැන් මේකත් මම videos කරන්න මාව comfortable වෙනවා වගේ මම කියන්නේ ඕගොල්ලන්වත් යන්න step එකක් ගන්න, තව කෙනෙක්ට උදව් කරන්න පුළුවන් නම් උදව් කරන්න, life එකේ journey එක share කරන්න. එතකොට තව කෙනෙක්ව motivate කරන්න, fitness කියන දෙයට involve කාව හරි ඔයාට පුළුවන් නම් එයාව involve කරලා ඒක කරන්න. ඒක මාර වටිනවා තව කෙනෙක්ට ඔයාට හොඳ දෙයක් කියලා දෙන්න පුළුවන් නම්. මොකද discipline කියන එකයි discipline and consistency කියන if you can get addicted to discipline and consistency, those are the best two drugs that you can get addicted to in your life. So I හැමෝටම advice කරන්නේ ඒකයි. යන්න party කරන්න in your 20s, enjoy your life but never let anyone else to decide who you are. තව කෙනෙක්ට ඔයාගේ life එකේ ඔයා කවුද කියන එක decide කරන්න දෙන්න එපා. අපි ගොඩක් වෙලා තින්නේ අපි happiness කියන key එක අපි වෙන කෙනෙක්ට දෙනවා. ඉතින් ඒක එයා judge කරනවා ඔයා කවුද, ඔයාට මොනවද කරන්න පුළුවන් life එකේ කියන එක. ඉතින් එතනට යන්න දෙන්න නැතුව be who you are and try to enjoy your life and do the best thing. Try to focus what you are doing and always be a good person. මං කියන්නේ ඒක. I think පුළුවන් තරම් ඔයාට fitness කියන දේෙන් ඔයාගේ mentally ඔයාව strong උත් වෙනවා. වගේම මොකද මම experience එක ගත්ත නිසා තමයි මම මේ journey එක තව කෙනෙක්ට කියන්නේ. මොකද මම ඕස්ට්‍රේලියාව අවුරුදු 7ක් වෙනවා. ඒ වුණාට මම කවදාවත් වීඩියෝ එකක් කරන්නේ නැහැ. මට idea එකක් තිබෙන්නේ නැහැ. මේක මගේ life එක overall change කරපු නිසා තමයි මට තව කෙනෙක්ට share කරන්න ඕනුනේ. පුළුවන් තරම් ඔයත් fitness කරනවා නම් ඒ fitness වලට කැමති නම් ඒකට පටන් ගන්න. ඔයාට results එකපාර බලන්න බෑ. ඕනම දෙයක it will take time, but I want you guys to keep trying and පුළුවන් තරම් කරන්න. ඒ කියන්නේ පුළුවන් තරම් ඔයා ඒ pain එකයි හැමදේම අරගෙන ඔයා ටික කාලයක් යන්න. එතකොට තමයි ඔයාට results පේන්නේ mentally, physically ඔයා පුළුවන් තරම් strong වෙන්න. ඒකයි මම කියන්නේ හැමෝටම with respect to being respectful
it's so good. පුළුවන් තරම් ඔයා ජිම් එකට යන්න වගේ වැඩ කරගන්න. ඒ ෆිට්නස් ජර්නි එක මම දැන් මේ වීඩියෝස් කරන අතරතුර ටයිම් හම්බුනාම මම දැන් ගොඩක් ප්ලෑන් කරන්නේ මටත් ගොඩක් මාත් ආස පුළුවන් තරම් තව ජිම් කන්ටෙන්ට්ස් හදන්න. හැබැයි ටිකක් තව මීට වඩා හොඳ ඒවා මගේ නිවාඩු දවස්වල ඩේස් ඔෆ් වල මම හයිකින් යන්න ට්‍රැවල් කරනවා. තව ටිකක් දුර ඩ්‍රයිව්ස් තියෙනවා නම් ඒවට ගිහිල්ලා පුළුවන් තරම් වීඩියෝස් ගන්න, සීනරීස් ගන්න, ෆිට්නස් ජර්නි පැත්තෙන් වීඩියෝස් පෙන්වන්න. මොකද ඒ පැත්තෙත් මාර ලස්සන දේවල් තියෙනවා හයිකින් යන්න. මොකද කාඩියෝ කියන දේ මම පර්සනලි ගොඩක් කැමති එළියම කරන්න. but of course මසල්ස් වලටයි බයිසෙප්ස් වලට නම් අනිවාර්යෙන්ම යන්න ඕනේ ජිම් එකටම තමයි. ඉතින් ඩම්බෙල්ස් නැතුව මාරම අමාරුයි වැඩේ කරන්න. so ඒක නිසා ඒ ටික මම එහෙම කරනවා. but මම හැමෝටම කියන්නේ යන්න කාඩියෝ වලින් පටන් ගන්න ඕගොල්ලන්. පුළුවන් තරම් කාඩියෝ සෙෂන් එකක් කරන්න, ඇවිදින්න, හෙල්ති වෙන්න. even your parents get them involved. දැන් ඔයගොල්ලන්ගේ parents ලටත් කියන්න. මොකද ලංකාවේ කට්ටිය පුළුවන් තරම් කම්මැලි ෆිට්නස් වලට. ඉතින් ඕගොල්ලන් පුළුවන් තරම් ෆිට්නස් කියන එක ෆෝකස් කරලා ඔයාගොල්ලන්ට කාඩියෝ කියන එකෙන් පටන් ගන්න. ඊට පස්සේ රිසල්ට්ස් පේන්න ගන්න. ඉතින් මං වගේ මම ඉස්සරහට ප්ලෑන් කරන වීඩියෝස් තියෙනවා. මම තව කට්ටියත් එක්ක එකතු වෙලා කන්ටෙන්ට්ස් හදනවා. මගේ යාළුවෝ ඉන්නවා තව මෙහි ජිම් ෆිට්නස් කියන එක, ෆිට්නස් ලයිෆ් කියන එක ලොකුවටම කරන ෆලෝ කරන මගේ යාළුවෝ ඉන්නවා. so I'm planning to get along with them and get some good contents for you guys and try to motivate you guys and myself as well and show you what fitness looks like in life. ඉතින් මගේ ලයිෆ් එකෙත් මට පුළුවන් හැම වෙලාවෙම මම ෆිට්නස් කරනවා නම් මම ඒක ෂෙයා කරනවා ඔයගොල්ලෝ එක්ක. ඉතින් එහෙම වීඩියෝස් උත් මම ගේන්න ඉන්නවා. හොඳ වීඩියෝස්. ඒ වගේම මෙහි රන් ක්ලබ්ස් තියෙනවා. so මම ප්ලෑන් කරන ඉස්සරහට ලංකාවේ ඕගනයිස් කරන්න. මගේ යාළුවෝ ඉන්නවා. ඉතින් ඒගොල්ලෝ එක්කත් ඉස්සරහට ලංකාවට ආවොත් මම ඒ වගේ ෆිට්නස් ජර්නි එකක් වෙනම මෙහි මෙල්බර්න් වලත් ශ්‍රී ලංකන් කමියුනිටි එකේ ෆිට්නස් කියන එක and පුළුවන් තරම් ෆිට්නස් වල වැදගත්කම ඒගොල්ලන්ට පෙන්වන්න. so this video is for my Sri Lankan friends. හැමෝටම just try to get along yourself, believe in yourself, always trust yourself, enjoy, සතුට වෙන්න, විහිළු කරන්න, ජොලි ඉන්න, ආතල්ලකින් ඕනේ අර අපි කියනවා වගේ ආතල්ලකින් ඉන්න. හැබැයි තව කෙනෙක්ට ඔයාව ජජ් කරන්න දෙන්න එපා. ඔයාගේ මෙන්ටලි ඔයා කොච්චර ස්ට්‍රෝන්ග්ද කියන එකයි, ෆිසිකලි කොච්චර ඔයා ස්ට්‍රෝන්ග්ද කියන එකයි ඔයාගේ අතේ තියෙන්නේ. ඒක සල්ලි වලටවත් තව කෙනෙක්ට ඩිසයිඩ් කරන්න බෑ. ඉතින් ජීවිතේම කියන්නේ සල්ලි නෙමෙයි. ජීවිතය කියන්නේ සතුටයි, තමන් කරන දේ, තමන්ගේ නිරෝගීමත්කම. අපි කොච්චර සල්ලි තිබ්බත් වැඩක් නැහැ. අසනීපයි නේද? පුළුවන් තරම් ફોකස් කරන්න තමන්ගේ හෙල්ත් එක ගැන. දැන් මං කාඩියෝ ඉවරයි. ඇත්තටම රැත් වුණා. අවයි රැත් වුණා. ඒක නිසා it's time to go to the gym to hustle. So I'll get back to you guys with a new video probably. Plan करना अगले वीडियो आएगी. By the way, thank you so much and let's go. I hope that your heart is not